ආයුබෝවන් සේවා පියසි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන අස්වැසුම වැඩසටහන 2026 වර්ෂයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම 2026 අයවැයෙන් අස්වැසුමට මොනවද ලැබෙන්නේ? මෙහිදී විශේෂයෙන්ම පාසල් දරුවන් සඳහා ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ලබා ගන්නා පුද්ගලයන් මෙහි තොරතුරු යාවත් කාලින නොකිරීමෙන් ඔවුන්ට වෙන දේවල් සහ තව විස්තර මම මේ වීඩියෝ මගින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින මේ වීඩියෝ සමග ඔබට විස්තර දැනගන්න පුළුවන්. සමාජ සුබසාධක මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන අස්වැසුම වැඩසටහන මේ වන විට අදියර දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. පළවෙනි අදියර සඳහා 2023 වර්ෂයේදී මේ ප්‍රතිලාභය ලබාගත් ප්‍රතිලාභීන් සහ දෙවන අදියර සඳහා 2025 වර්ෂයේ සිට මේ ප්‍රතිලාභය හිමි කරගත් පුද්ගලයන් මේ කාණ්ඩ දෙකට අයත් වෙනවා. 2026 වර්ෂයේ අයවැයෙන් ජනවාරි මාසයේ සිට අස්වැසුම පළවෙනි අදියරේ කාණ්ඩ දෙකකටයි ප්‍රතිලාභය හිමි වෙන්නේ. දුප්පත් සහ අන්ත දුප්පත් කියන කාණ්ඩ දෙකට මෙහිදී රුපියල් 10000 සහ 17500ක් හිමි අස්වැසුම ප්‍රතිලාභීන්ට 2026 ජනවාරි සිට මේ ප්‍රතිලාභය හිමි වෙනවා. නමුත් සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කියන අස්වැසුම පළවෙනි අදියරේ සිටපු ප්‍රතිලාභීන්ට ඒක හිමි වෙන්නේ නැහැ. ඔවුන්ට 2025 අප්‍රේල් මාසයෙන් සහ 2025 දෙසැම්බර් මාසයෙන් එම කාණ්ඩ දෙකට මේ ප්‍රතිලාභය අහිමි වුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අස්වැසුම පළවෙනි අදියරේ ප්‍රතිලාභ ලබන සහ ප්‍රතිලාභ ඉල්ලුම් කරලා එම ලිස්ට් එකේ හිටපු පුද්ගලයන්ට තමන්ගේ තොරතුරු යාවත් කාලීන කරන්න 2025 දෙසැම්බර් 31 දක්වා රජයෙන් කාලය ලබා දීලා තිබුණා. ඉතින් ඔබේ තොරතුරු යාවත් කාලීන කරේ නැත්නම් ඉදිරියේදී ඔබට ප්‍රතිලාභය හිමි වෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ අස්වැසුම තොරතුරු යාවත් කාලීන කරලා තියෙන්න ඕන. ඒකත් මෙහිදී මතක් කරනවා. ඒ වගේම තමයි අස්වැසුම හිමි පවුල් වල ඉන්න පාසල් දරුවන් සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. උන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පාසල් උපකරණ ලබා ගැනීමට. ඉතින් මේක බොහෝ දෙනෙක් මේ වෙන විට ලබාගෙන තියෙන්නේ. එහෙම ඔබට මේ පාසල් දීමනාව රුපියල් 6000ක් ලැබිලා නැත්නම් ඔබගේ ග්‍රාමීණධාරීවරයා හමු වෙලා ෆෝම් එකක් තියෙනවා පුරවන්න. ඒක ඉල්ලගෙන පුරවලා දෙන්න. මේක ඔබගේ බැංකු ගිණුමටම බැර වෙනවා. ඉතින් පවුලේ 3 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනාට 6000 ගානේ රුපියල් 18000ක් ඔබට ලැබෙනවා. ඉතින් මේ වගේ කාලයක ඉතාමත් ප්‍රයෝජනවත් මුදලක්. මේක වවුචරයක් තමයි ලැබෙන්නේ. අනිවාර්යෙන් ඔබට දරුවන්ගේ වැඩ කටයුතු කරගන්න බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ පාසල් දීමනාව නාගරික පාසල් වල දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේක අඩු ආදායම්ලාභී අසසුම නැති පවුල් වල දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවැනි අදියරේ අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා මේ වන විට මාස 3ක දීමනාව බැංකුගත වෙලා තියෙනවා. ඉතින් මේ දෙවැනි අදියරේ ප්‍රතිලාභීන්ට ජුනි ජූලි අගෝස්තු දීමනාව එකවර ලැබිලා තියෙනවා. උන්ට මේක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සුබ ආරංචියත් මතක් කරනවා. ඒ වගේම තමයි ඔබට යම්කිසි ගැටලුවක් තියෙනම් මේ අස්වැසුම ප්‍රතිලාභ පිළිබඳ 1924 ශනික දුර ඇමතුම් අංකයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සම්බන්ධයෙන් නිලධාරීන් හමු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විශේෂ තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.